සියලුම දෙනාට ආයුබෝවන්. අද අප්‍රේල් 14. ඒ කියන්නේ අවුරුදු දවස. මේ ඔබ දකින්නේ එරමිනියා ශාකයයි. වියලි කලාපයේ බොහෝ හොඳින් වැඩෙනවා. අප වාසය කරන ආණුවඩු ප්‍රදේශයේ මේ එරමිනියා ශාකය හොඳින් දැක ගන්නට පුළුවන් වෙනවා. මේ එරමිනියා ශාකයේ මල් හැට ගැනීම සිදුවේ ජනවාරි මාසයේ. හැබැයි අප්‍රේල් 14 වෙනකොට මේ වගේ මල් පළ බවට පත් වෙලා ඉදීගෙන එමින් පවතින අවස්ථාවක්. සාමාන්‍යයෙන් අප්‍රේල් මැයි වෙනකොට මෙම ශාකයේ ගෙඩි කළු පාට වෙලා ඒවා කුරුල්ලන් කාලා මැයි මාසයේ මැද වෙනකොට මේ ඵල නැති වී යනවා. පුංචි කාලේ අපි පාසල් යන අවදියේ අපි අද කාලේ වගේ නෙමේ ඒ දවස්වල අපි පාසල් ඇරිලා ගෙදර එන්නේ මෙන්න මේ ලඳු කැලෑවල තියෙන ගඩා ගෙඩි මේ කැලෑ ගෙඩි කාලා ඒවා කඩාගෙන තමයි අපි ගෙදර එන්නේ. හැබැයි ගෙදර එනකොට ගොඩක් වෙලා ගිහින් මේ එරමිනියා ශාකය වැල් ශාකයක් විදිහට තමයි සලකන්නේ. ඒ වගේම මෙහි කටු දකින්නට පුළුවන්. නිකන් වක්‍රාකාර කටු නිකන් ඒවා ඇමිනෙන වගේ විදිහට තමයි සෝභා ධර්මයේ පිහිටලා තිබෙන්නේ. අපිට මතකයි ඉස්සර අපේ ශරීරයට මේවා ඇනෙනවා. අපි පොඩි කාලේ මේවා කන්න යනකොට. විටමින් බහුල පළතුරක්. ඒ වගේ මේ වාගේ මේ ගෙඩි කඩාගෙන ඇවිල්ලා තම්බාගෙන මේවා අච්චාරු දානවා. ඒ වගේම චට්නි වර්ග හදනවා. කල් තියාගන්න වේලා මීපැණි සමගත් මේ භාවිතා කර තිබෙනවා කියලා අපිට අපේ මුතුන් මිත්තෝ කියලා තියෙනවා. හැබැයි දැන් නම් මේ වෙනකොට එවැනි තත්ත්වයක් තියෙනවද නැද්ද කියන්නේ අපේ මේ සමාජය තුල දකින්නට නැහැ. ඒ කියන්නේ මේ වගේ මේ නැති වෙලා යන ස්වභාවය වැඩි. ඒ කියන්නේ භූමි ප්‍රමාණයත් එක්ක වැඩි වෙන ජනගහනයත් එක්ක මේවා කැලෑ සුද්ධ කරනවා. එතකොට අපේ මේ තියෙන සම්පත් මේ වගේ ස්වභාවික දේවල් අපිට නැති වෙලා යනවා. විවිධ තේමාවන් ඔස්සේ මාගේ නාලිකාවේ විවිධ වීඩියෝ වර්ග මා ඔබට ඉදිරිපත් කරලා තිබෙනවා. තවත් දවසක අපි මෙවැනි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු කියලා කියන ගමන් අදට මා ඔබෙන් සමුගන්නවා. මගේ channel එක හොඳයි නම් subscribe කරලා එකතු වෙන්න කියලා ඔබට මා ආරාධනා කරනවා. ආයුබෝවන්.